දිනේ 2025 ජනවාරි 8 අපි දවස් ගානක් දූපතේ හිර වෙන්න කලින් අපි ආවා. ඒගොල්ලෝ ඩෙල්ෆ් අයිලන්ඩ් යන්න යනවා නම් ජැප්නා බස් ස්ටෑන්ඩ් එකේ මෙතන තියෙනවා උදේ 6 කාලට බස් එක තියෙනවා. අන්න ගයිස් ඒගොල්ලෝ මේ ඇවිල්ලා බස් එකේ පුඩි කට්ටු වලින් බැස්සට පස්සේ මෙතන මේ ජැටි එක ළඟින්ම තමයි ඒගොල්ලෝ දාන්නේ බස් එකේ. අන්න ගයිස් මේ ජැටියෙන් ඒගොල්ලෝ බෝට් එක නැංගාට පස්සේ ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ගයිස් ඔන්න ඉතින් අපි මේ ඇවිල්ලා බෝට් එකෙන් බැස්සා. ওই විදිහට තමයි මෙහා පැත්තේ ජැටි එකේ තියෙන්නේ මේ ඒගොල්ලෝ යනකොට මුලින් මෙතන මේ කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ නම් ඒව මේවා ලියලා මේ මෙතන පොඩ්ඩක් එයාලට විස්තරයක් දන්නන්න ඕනේ ආවයි කියලා. ඔයගොල්ලෝ එනවා නම් මෙතන වතුර පුරවන්න. මොකද අරේ ගියාම මේ සාමාන්‍ය වතුර ගණන් ගොඩක්. මෙතනින් පුරවගෙන යන්නේ මේ. ඉතින් අපි ළඟ තියෙන බෝතල් ඔක්කොටම අපි වතුර මෙහින් පුරවගෙන තමයි යන්නේ අද. යවුනේ මේ තියෙන්නේ මේ මිනි කන තල් මහෙක්ගේ ඇටසැකිල්ලයි. යෝද ඇටසැකිල්ල මේ බලන්නකෝ මේ. කොහමද? මෙන්න මෙතන මේ print එක දාලා තියෙනවා. ඒගොල්ලෝ ඇඳලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ තාප්ප බැඳලා තියෙන ඔක්කොම කොරල් වලින්. මේ තියෙන්නේ කොරල් පර. මේ කොරල් වලින් තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ගෙවල් වල තාප්ප හදලා තියෙන්නේ. ඉතින් මේ දැන් ඔය වාහන වල එන කට්ටියට මේ දේවල් මග ඇරෙනවා. මග ඇරෙනවා. මේවා බලන්න. මෙතන කී දෙනෙක් බලන්න තිබ්බද? බලන්න තියෙනවා. දන්නෙත් නැහැ. එයාලා දන්නේ නැංගා වාහනේට ගියා යන්න. ගිහිල්ලා හොටෙල් එකේ නිදාගත්තා. බීච් එක පැත්ත යන ආව ආපහු ආරේට. හොඳම දේවල් ඔක්කොම මග ඇරෙනවා. සංචාරය කියන්නේ ඒකයි. ඔන්න ගයිස් ඩෙල්ෆ් වල මේ ස්ටේ විලේජ් එකේ අපි නතර වුණු තැන. ස්ටේ විලේජ් නේ? ඔව්. ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේගොල්ලෝ මෙතන ලස්සන මේ කබානස් ගොඩක් ගහලා තියෙනවා. කබානස් ගොඩක් තියෙනවා. ඒතකොට හැමොක් දාලා තියෙනවා. හැමතැනම තියෙනවා හැමොක් ගොඩක් දාලා තියෙනවා. මෙහා පැත්තේ ජිම් එකක් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මෙහා පැත්තේ බාත්රූම්ස් තියෙනවා. අයි මෙතන තියෙනවා පට්ට ලස්සන ලිඳක් තියෙනවා. මේ තමයි මෙතන එන්ට්‍රන්ස් එක. ඉතින් හරි ලස්සනයි මෙතන. රාට ඉතින් මෙතන පොඩි පාටියක් දාන්න පුළුවන්. ඉතින් අද රාට අපි පොඩ්ඩක් මෙතන පන්නයක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කැරම් සෙල්ලම් කරන්න පුළුවන්. ගොඩක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් ඉතින් මෙතන. එතකොට ඔයගොල්ලන්ට මේ බයිසිකල් තියෙනවා රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒ ගයිස් ඔන්න ඉතින් අපි මේ බයිසිකල් වගේක් රෙන්ට් එකට ගත්තා. 3 දෙනා බයිසිකල් 3ක් ගත්තා. දැන් ඉතින් අපි මේ බයිසිකල් 3 ඉතින් ඩෙල්ෆ් අයිලන්ඩ් එක වටේ මේ විසිට් කරන්න තමයි හදන්නේ ඉතින්. නා පොයිට වරේ. එහෙනම් ඉතින් ගමන ආරම්භ කරමු. අමුතුම වයිබ් එකක් නේ. වෙනම චිල් එකක්. එතන ඕන තරම් බයිසිකල් තියෙනවා. ලංකාවෙන් ඈතට ගිහිල්ලා ඉතින් වෙනත් දූපතක බයිසිකලෙන් ට්‍රැවල් කරනවා ඔන්න. මේවා තමයි නේ අමුතුම සංචාරය ඉතින්. හැමදාම යන තැන වගේ නෙමෙයි නේ. වෙනස් දෙයක් නේ. ගයිස් මෙතන මේ ඉස්සරහා ඉන්නවා වල් අශ්වය. වල් ඒ කියන්නේ ඊලා නැති අශ්වයෝ. ඒ කියන්නේ මේ කැලේ ඉන්න වල් අශ්වයෝ. මම හිතන්නේ ලංකාවේ මෙහෙ විතරයි මේ වල් අශ්වයෝ ඉන්නේ නේ. මේ විතර ලංකාවෙම ඉන්නේ. මෙන්න ඉන්න වල් අශ්වයෝ. බලාගෙන මූ කෙලි. වල් අශ්වයෝ. ඈ? අද ගන්න දෙයිද බලමුද? බායපා. මෙුන් හීලා නෑ මචං. ඔන්න ගයිස් වල් අශ්වයෝ. හොයි පුතා. දැන් එහා පැත්තේ මුහුද තියෙනවා. ඉතින් ආසමල්ලේ මේ වල් අශ්වයෝ බලන්න ඕන නම් ලංකාවේ කොහොමද එන්න ඕනේ? ඩෙල්ෆ් තමයි. ඩෙල්ෆ් තමයි නේ. ඩෙල්ෆ්. මාර උලගක් තියෙන්නේ නේ. දැන් අපි දන්නේ ගස් වැවෙනවා කියන එකනේ. නමුත් මෙතන තියෙනවා ගලක්. මේ ගල වැවෙනවලු. ඉතින් අපි දැන් හදන්නේ වැවෙන ගල බලන්න නේ. බයිසිකල් ටික පාක් කරගත්තා. මෙන්න යාළුවනේ මේක තමයි මේ වැවෙන ගල. ඉතින් සපත්තු දාන්න එපා කියලා තියෙනවා. මෙතන ඉතින් මේ ආගමික ස්ථානයක් වගේ ඒගොල්ලෝ වන්දනාමාන කරනවා. ඉතින් අපේ පුරුද්දක් විදිහට අපි මොනම ආගමකට වුණත් ගරු කරන්න ඕනේ. මේ තියෙන්නේ ගල. ඔන්න යාළුවනේ මේක තමයි වැවෙන ගල. අස්තමල්ලි දැන් ගස් වැවෙනවා කියලා දන්නවද? ගල් වැවෙනවා කියලා දන්නවද? ගල් වැවෙනවා කියලා දන්නේ නැහැ නේ කවුරුත් ඉතින්. ඒක බලන්න එන්න ඕනේ. ඒක බලන්න එන්න ඕනේ ඉතින් ඩෙල්ෆ් වලටම තමයි. ඔන්න වැවෙන ගල. අමුතු දේවල් මේ බලන්න තියෙන්නේ නේ. වැවෙනවලු. බාන්න ඉතින් කොච්චර දේවල් තියෙනවද මේ අපේ සංචාරය අපි දැකලා නැති දේවල්. දැකලා නැති. හැමදාම එකම තැන් වලට යනවා එකම තැන් වලට යනවා.
ඉතින් අපි දැන් යනවා තව එහා පැත්තේ එකක් තියෙනවා බලන්න. ඉන්න යාළුවනේ අපි දැන් ඉන්නේ ලෝකේ තියෙන විශාල ගස් අතරින් බයෝබැබ් ගසක් ළඟ. මේ තියෙන්නේ මේ මහා විශාල බයෝබැබ් ගස. අසුන මල්ලි ඉතින් ඇතුළට ගියා. ෂා කොහමද? මාර view එකක් තියෙන්නේ. මතකයිද? 6 වසරේද 7ේද ওই විද්‍යාපොතේ තියෙනවා නේද? විද්‍යාපොතේ තියෙනවා. අන්න බයෝබැබ් ගස්. ඉතින් යාළුවනේ මේ බයෝබැබ් ගසක ආයු කාලය සාමාන්‍යයෙන් වසර 1000ක් වසර 3000ක් පමණ වෙනවා මේ බයෝබැබ් ගසක ආයු කාලය. ඉතින් මේ ගහක මේ කඳේ මේ තියෙන කඳේ ජලය ලීටර් 10 ගණන් ගබඩා කරගන්න පුළුවන්. මේ බයෝබැබ් ගසේ කඳේ. ඒකයි මේකේ තියෙන වටිනාකම. මේක සාමාන්‍ය අප්‍රිකා මහද්වීපයේ ආසියා මහද්වීපයේ වගේ බොහොම සුළු. ඔන්න ඉතින් මේවා බලන්න ඉතින් මේ ඒක තමයි කියන්නේ. මේ අපි අර විද්‍යාපොතේ පොඩි කාලේ ඉගෙනගෙන තිබ්බා වුණ අද S2කටම බයෝබැබ් ගසක් බලන්න පුළුවන් වුණා. ඉතින් මේ දෙන්න ෆොටෝස් ගන්නවා බයෝබැබ් ගස ළඟ. ඉතින් මොකද හිතෙන්නේ මේ වගේ සංචාරයක් ගැන? ඇත්තටම හොඳයි නේද? යනවා නම් යනවා ඉතින් මම ලාවේ ඉද්දි මම මෙහෙම කෙලින්ම මේ පොඩි ෆොටෝ එකක් උත් ගන්න යන එකත් මතකයක් වෙනවා ඉස්සරහට. යන්නට ගයිස් ඔයගොල්ලෝ මේ ඩෙක් අයිලන්ඩ් එකට આવොත් දැන් මේ රයිස් ඇන්ඩ් කරි ඒවා මේවා කන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන මේ තියෙනවා සමුද්‍ර රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මේකේ හොඳයි මේ අපිත් දැන් මේ කෑවානේ. එච්චර ගානකුත් නැබිල්ලේ පෙන්නන. ඉතින් මේ ලාභයට කන්න පුළුවන් තුන් දෙනාට. ගෑවා. සුපිරියට තියෙනවා කැම ටික. ඉතින් ඔයගොල්ලෝ આવොත් මේ ටෙස්ට් කරලා බලන්න. ඉතින් මේකෙන් අයියා කෙනෙක් ඉන්නවා අපේ කෙනෙක් ඉන්නවා. ඉතින් මොකක් කියන්නේ ඉතින්? ඔය කාර කරේ එනවනම් මේ ඩෙල් සමුද්‍ර හොටල් එකට එන්න ඒක ඔයාලට ඕන විදියට කෑම කදලා දෙන්න පුළුවන්. ඒ සුපිරි කෑම දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. යා. ඔව්. ඉතින් ඔයගොල්ලෝ આવොත් අනිවාර්යෙන් මේ රයිස් ඇන්ඩ් කරිනේ අපි ගොඩක් කන්නේ. ඉතින් આવොත් අනිවාර්යෙන් මෙතනට එන්න. මෙතන කෙලින්ම ජැටිය ළඟින් එනකොට මේන් රෝඩ් එකේ අයිනේ තියෙනවා සමුද්‍ර කියලා. ඕකට ඕන කෑමක් ඕන විදියට හදලා දෙනවා. ඉතින් අපි රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඉතින් සුපිරි ටේස්ට්. ජප්න වලට වැඩිය ටේස්ට් එක නියමයි. ගෙදර කෑවා වගේ තමයි නේ. ඉතින් ඕකයි විස්තරය. ඉතින් අපි දැන් ඉස්සරහට ඕම යනවා. කොළඹ ඉන්නවලු කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ මේ එල්පොල බීච් කැම්පින් එකක් කරන්න යනවා. පොලිසියට කතා කරන්නේ. ඊට පස්සේ අර තමන්ගේ වගකීම තමන් බාර ගන්නවා කියලා ඒගොල්ලන්ට කියනවා. එහෙම තමයි අපිට සඳහන් කරේ. වැලි කොළඹ ඉන්නවලු මේ. වැල්ලේ. ඉතින් මේ දවස්වල මේ කොළඹ ටිකක් දරයි මේ. මාර කොළඹ පාරක් තියෙන මේ දවස්. ඉතින් ඔන්න අපි ගිනිමැලේ ගහගත්තා. අසින්දු මල්ලි ඉතින් ඔන්න සින්දුවක් ගන්න ලෑස්ති වෙන්නේ. අද ගානවා සින්දුව. මම සිංහල මම මුස්ලිම් මම දෙමළ ඒ කාලේ ඉවරයි. ඉතින් යාලා සීන් එක තමයි ඉන්නේ. ඉතින් කොහොම තමයි ඉතින් අපේ රාත්‍රියේ ගෙවෙන්නේ ලස්සනයි ඉතින් මෙතන. ඔන්න ඉතින් අපි ඉන්න තැන කොහොමද රැට view එක ඔන්න. දිමුතුස් බාස් ඉතින් නිදි. දැම්මම නිදිමතයිද? මොකද්ද කියන්නේ? නිදිමතයිද? නිදිමතයි. මම සිංහල මම මුස්ලිම් ඒ කාලේ ඉවරයි අපි ඔක්කොම එකයි. ඔහොම තමයි ඉතින් අපේ රාත්‍රී කබාන එක. අපි කමුද බා? කමුකෝ. කාලේ නේ. ඔන්න ගයිස් පහුවදා උදේ අපේ තිබ්බ ප්ලෑන් ඔක්කොම වතුර යවමින් දූපතෙන් අපිව ඉක්මනට පිටත් කරා මොකද හදිස්සියක් කුණාටුවක් එනවා කියලා. දිනේ 2025 ජනවාරි 8 අපි දවස් ගාණක් දූපතේ හිර වෙන්න කලින් අපි ආවා. ඇත්තටම ආවා නෙමෙයි තිබ්බ අවසාන බෝට්ටුවේ අපිව දාලා එව්වා. නැත්තම් අපිට දවස් ගාණක් දූපතේ හිර වෙන්න සිද්ධ වෙනවා. කසිදු මල්ලිත් බය වෙලා ඉන්නේ. මෙතන ගෑනු ළමයි බය වෙලා දෙයියෝ යදිනවා. අවසානයේ අපි ගොඩබිමට කොහොම හරි ලං වුණා. මේක නම් මාරමත් දෙකීම. අනංගර මුණ පොරනේ ඔන්න ඉතින් අන්තිමට භයානක ගමනින් පස්සේ අපි කොහොම හරි ගොඩබිමට ආවා. ජීවිතයත් මරණයත් අතර සැරේ තේරුණා නේද? මට මුල්ම